ආයුබෝවන් අද අපේ third year ක්ලාස් එකේ මාර්තු මාසයට අදාළව 4 වෙනි දවසේ තමයි ක්ලාස් එක කරන්නේ. එතකොට අපේ මාර්තු මාසයට අදාළ ක්ලාස් ඉවරයි. ඊට පස්සේ අපි අප්‍රේල් මාසේ අපේ පේපර්ස් කතා කිරීම තමයි කරන්නේ. එතනින් පස්සේ අපි අපේ ක්ලාස් එක නවත්තනවා අප්‍රේල් මාසයෙන් පස්සේ. අප්‍රේල් මාසේ දවස් 4 අපි තනිකර පේපර්ස් වලට තමයි යන්නේ. කියන්නේ දවස් දෙකක් අපි ගන්නවා 3001ට ඊළඟ දවස් එක 3002ට ගන්නවා නේද? මේ විදිහට පේපර්ස් කතා කරන්නේ. එතකොට මම print මේ PDF එකම දාලා තියෙනවා. ඒවා print කරලා දැම්මම තියාගන්න පේපර්ස් කතා කරද්දි එන්න. ඒ වගේම තමයි දැන් පේපර්ස් කතා කරද්දි live සම්බන්ධ වෙන්න බැරි අයට රෙකෝඩින් එක දෙන්න. ගොඩක් අයට live සම්බන්ධ වෙන්න අමාරුයිනේ. ඒ නිසා රෙකෝඩින් එක දෙනවා. හරිද? ඉතින් පස්සේ අපි අප්‍රේල් මාසේ ක්ලාස් අපි නවත්තනවා. එතනින් පස්සේ ඔයාලට තියෙන්නේ එතකොට පාඩම් කරලා උත්තර එහෙම ලියලා නේද? එතනින් පස්සේ මම ඇක්ටිව් එකේ ඉන්නේ. කියන්නේ ඔයාලා පේපර්ස් ලියලා ඒවන්න. ඒවා මම බලලා ඔයගොල්ලන්ට දානවා. මම හිතන දැන් අසයින්මන්ට් එහෙම සබ්මිට් කරලා ඇති කියලා නේ. එතකොට ඒ විදිහට කරගෙන යන්න. එතකොට අද අපිට තියෙන්නේ සමාජ ප්‍රශ්න කියන පාඩම නේද? සමාජ ප්‍රශ්න. අපි අනිත් ඒවා ගිය සතියේ කරා අපේ අවසන් පාඩම. අද අපි යන්නේ සමාජ ප්‍රශ්න කියන කොටසට. මේකෙන් අපි අපේ මේ යුනිට් එකත් අවසන් කරනවා. සමාජ ප්‍රශ්න කියන කොටසට තමයි යන්නේ. සමාජ ප්‍රශ්නවලදී අපි ගන්නවා විවිධ ප්‍රශ්න ප්‍රධාන වශයෙන් ප්‍රශ්න. සමාජයේ තියෙනා වූ ප්‍රශ්න ප්‍රධාන වශයෙන් ගන්නවා. වාර්ගික විවිධත්වයේ ආශ්‍රිත ගැටලු, දරිද්‍රතාව සහ මත්ද්‍රව්‍ය කියලා. හරිද? මේ තුන තමයි අපි ප්‍රධානත්වයක් ගන්නේ සමාජ ප්‍රශ්නවල. මේ තුන ගැන තමයි අපි ප්‍රධානත්වයක් අරන් කතා කරන්නේ මේ පාඩම තුල. විභාගයට එන්නේ ගොඩක් එනවා දරිද්‍රතාව ගැන, මත්ද්‍රව්‍ය සම්බන්ධ වෙතිනවා. ඒ වගේම දරිද්‍රතාවය ගැන වගේම මේ වාර්ගික මේ ගැටලුව එන්නේ ඒ සම්බන්ධයෙන් තැවිත් තියෙනවා නේද? ඒ නිසා පාඩම් කරගන්න ලේසි ප්‍රශ්න. නිසා මේකට උත්තර ලියන්න ලෑස්ති වෙන්න ඕනේ. සමාජ ප්‍රශ්න අපි කියනවා යම්කිසි සමාජයක පැවැත්මට බාධාවක් පමුණුවනවා. අපි ඒක කියනවා සමාජ ප්‍රශ්නයක් නේද? සමාජයේ ගානට යන්න නොදී යම්කිසි මොකක්ම හරි ගැටලුවක් සිද්ධ කරනවා නම් අපි ඒක කියනවා සමාජ ප්‍රශ්නයක් කියලා. නේද? දැන් දරිද්‍රතාව ගත්ත සමාජයේ දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිස්සු කොච්චර ඉන්නවද නේ? එතකොට සමාජය හොඳට ගෙන යන්න අපහසුයි නේද? ඒ වගේ දේවල් වලට තමයි සමාජ ප්‍රශ්නයක් කියලා කියන්නේ. නේද? වර්ගවාදය, ලිංගිකත්වය, ත්‍රස්තවාදය, කාර්බන් විපර්යාස, සියදිවි විනාසා ගැනීම නීව පවා තියෙන්නේ. ඔය සියදිවි විනාසා ගැනීමත් විභාගෙට මට මතකයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ වගේ දේවල් එනවා. මේවා ඔක්කොම අපි සමාජ ප්‍රශ්න විදිහට තමයි ළමයි ගන්න. නේද? සමාජයට පීඩාකාරී දෙයක් නේද? වෙනවා නම් ඒක අපි ගන්නවා සමාජ ප්‍රශ්නයක් කියලා. හරි. ලියා ගන්න සමාජ ප්‍රශ්න අලුත් පාඩමක් අවසන් පාඩම සමාජ ප්‍රශ්න. ලියා ගන්න සමාජ ගැටලු ක්‍රියාවලිය හඳුනා ගැනීමේදී සමාජ ගැටලු ක්‍රියාවලිය හඳුනා ගැනීමේදී
සමාජ ගැටලු ක්‍රියාවලිය හඳුනා ගැනීමේදී සමාජ ප්‍රශ්නයක් ලෙස සරලවම නිර්වචනය කරන්නේ සමාජ ගැටලු ක්‍රියාවලිය හඳුනා ගැනීමේදී සමාජ ප්‍රශ්නයක් ලෙස සරලව නිර්වචනය කරන්නේ යම්කිසි සමාජයක පැවැත්මට බාධා පමුණුවන අංශ යන්නයි. යම්කිසි සමාජයක පැවැත්මට බාධා පමුණුවන අංශ යන්නයි. යන්නයි. සාමාන්‍යයෙන් ඕනෑම පුද්ගලයෙක් සමාජ ප්‍රශ්න ලෙස හඳුන්වන්නේ සියදිවි නසා ගැනීම්, වර්ගවාදය, ලිංගිකත්වය, ත්‍රස්තවාදය හා කාලගුණ විපර්යාස ආදියයි.
ආදියයි. නමුත් සමාජ ප්‍රශ්න යන සංකල්පය විග්‍රහ කිරීමේදී නමුත් සමාජ ප්‍රශ්න යන සංකල්පය විග්‍රහ කිරීමේදී සංකල්ප විග්‍රහ කිරීමේදී මීට වඩා ගැඹුරු ලෙස විග්‍රහ කිරීම වැදගත්ය. නමුත් සමාජ ප්‍රශ්න යන සංකල්පය විග්‍රහ කිරීමේදී මීට වඩා ගැඹුරු ලෙස විග්‍රහ කිරීම වැදගත්ය. මීට වඩා ගැඹුරු විග්‍රහ කිරීම වැදගත්ය. ඒ අනුව සමාජ ගැටලු විග්‍රහ කිරීමට ක්‍රම දෙකක් යොදා ගනී. ඒ අනුව සමාජ ගැටලු විග්‍රහ කිරීමට ක්‍රම දෙකක් යොදා ගනී. සමාජ ගැටලු හානිකර තත්ත්වයක් ලෙස බාහිර පැතිකඩ අධ්‍යයනය කළ හැකිය. සමාජ ගැටලු හානිකර තත්ත්වයක් ලෙස බාහිර පැතිකඩ අධ්‍යයනය කළ හැකිය.
එමගින් සමාජ ප්‍රශ්න සමාජයට කෙසේ බලපායිද හානි පමුණුවයිද යන්න විග්‍රහ කෙරේ. එමගින් සමාජ ප්‍රශ්න සමාජයට කෙසේ බලපායිද හානි පමුණුවයිද යන්න විග්‍රහ කෙරේ. එමගින් සමාජ ප්‍රශ්න සමාජයට කෙසේ බලපායිද හානි පමුණුවයිද යන විග්‍රහ කෙරේ. එකී සංකල්පයට අනුව සමාජ ප්‍රශ්නය අනුව සමහර හෝ සියලු සමාජිකයින්ගේ පැවැත්මට හානි කරන කොන්දේසියකි. එකී සංකල්පයට අනුව සමාජ ප්‍රශ්නය අනුව සමහර හෝ සියලු සමාජිකයින්ගේ පැවැත්මට හානි කරන කොන්දේසියකි. රූලක් ඇටල ලියාගන්න. තවත් ආකාරයකින් සමහර සමාජ තත්ත්වයන් රෝලක් ඇටල ලියාගන්න. තවත් ආකාරයකින් සමහර සමාජ තත්ත්වයන්
තවත් ආකාරයකින් සමහර සමාජ තත්ත්වයන් සමාජයට පීඩාකාරී හා අර්ථ සාධක ලක්ෂණ පෙන්වන විට තවත් ආකාරයකින් සමහර සමාජ තත්ත්වයන් සමාජයට පීඩාකාරී හා අර්ථ සාධක ලක්ෂණ පෙන්වන විට ඒවා සමාජ ගැටලු ලෙස ගත හැකිය. ඒවා සමාජ ගැටලු ලෙස හඳුනාගත හැකියි. අප සමාජයේ ගැටලු යනු හානිකර සමාජ තත්ත්වයක් ලෙස අප සමාජයේ ගැටලු යනු හානිකර සමාජ තත්ත්වයක් ලෙස අරුත් ගැන්වූ අතර ගත හැකි. අප සමාජයේ ගැටලු යනු හානිකර සමාජ තත්ත්වයක් ලෙස අරුත් ගැන්වූ අතර අපට එම ගැටලු ලෙස අරුත් ගැන්වූ අතර අපට එම ගැටලු වටපිටාව නිරීක්ෂණය කරමින් තත්ත්වයක් ලෙස අරුත් ගැන්වූ අතර අපට එම ගැටලු වටපිටාව නිරීක්ෂණය කරමින් එය සමාජ ගැටලුවක් ලෙස හඳුනාගත හැකිය. අප සමාජයේ ගැටලු යනු හානිකර සමාජ තත්ත්වයක් ලෙස අරුත් ගැන්වූ අතර අපට එම ගැටලු වටපිටාව නිරීක්ෂණය කරමින් එය සමාජ ගැටලුවක් ලෙස හඳුනාගත හැකිය. සමාජයක සාමාන්‍යයෙන් ගැටලු වර්ග තුනක් පවතී. සමාජයක සාමාන්‍යයෙන් ගැටලු වර්ග තුනක් පවතී. ලියා ගන්න. නෑ එතනින් පස්සේ නම් පැහැදිලි වෙනවා. එතනින් පස්සේ පැහැදිලි. මෙතනින් පස්සේ මම ඔයාලට දාන්නම් ෆොටෝස්. ඒක print කරගන්න ඕන. එතකොට එතනින් පස්සේ තියෙන පළවෙනි එක පෞද්ගලික අසාර්ථකත්වයක් හා අඩුපාඩු නිසා ඇතිවන ගැටලු. මෙන්න මේ හේතු නිසා ඇති වෙනවා. ඒ වගේම තමයි සමාජ කණ්ඩායම් වල අවශ්‍යතාවන් හෝ වගකීම් නිසා පීඩා ඇති වෙනවා. ඒ වගේම තමයි තත්ත්වයේ නිවැරදි කිරීමට චීන තාපය චීන තාපය කියලා තියෙන ඇස්ටෙක් පන්සල අන්න ඒක කුරුසු යුද්ධය ආදිය අන්න ඒ සම්බන්ධ ඒ වගේ දේවල් වල මෙන්න මේ වගේ දේවල් තියෙනවා නමයි. ඒක ඒ චීන තාපය මෙහෙම කියලා හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේ තමයි ප්‍රධාන වශයෙන් සමාජ ගැටලු තුනක් අපි ගන්නවා. ඒක වාර්ගික විවිධත්වය ආශ්‍රිත ගැටලු, දරිද්‍රතාව සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ. වාර්ගික විවිධත්වය ආශ්‍රිත ගැටලු කියන්නේ නේද? කාලක සිටම ඉන්න කණ්ඩායම් ජාතීන් අතර රටවල් අතර බෙදී වෙන් වී යාම තියෙනවා නේද? අන්න ඕක තමයි. අන්න ඔය නිසා විවිධ ප්‍රශ්න හට ගන්නවා නේද? බෙදී වෙන් වී යාම එක හා සමාන නොවි බෙදී වෙන් වී යාම නිසා ප්‍රශ්න හට ගන්නවා නේද? ඒ වගේම තමයි ඒකෙදි චාල්ස් ඩාවින් පවා කියලා තියෙනවා මතක ඇති නේද? ජීව විද්‍යාත්මක භෞතික ක්‍රම යොදාගෙන නේද? මේ ප්‍රිමාටාවන් යොදාගෙන ක්‍රමික විකාශනයත් එක්ක මිනිස්සු වෙනස් වෙන ආකාරය, ඔවුන්ගේ වර්ණය වෙනස් වෙන ආකාරය මේවා එකින් එකට හඳුන්වලා දීලා තියෙනවා නේද? එතකොට ඒවල තියෙන වර්ගවාදය, වර්ග බෙදීම් වාදය ගැනනේ නිග්‍රොයිඩ්, මොන්ගොලොයිඩ්, කොකසොයිඩ් ඔයගොල්ලෝ අහලා තියෙනවා නේද? ඒවල මේ රූපාකෘති යොදාගෙන නේද? සමහර තැන්වල මිනිස්සු විවිධයි කියන දේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මිනිස්සු විවිධ නැහැ. යාළගේ පාට ඒව විතරයි වෙනස්. මිනිස්සු විවිධ නැහැ කියන ඕන තරම් හැඳින්වීම මෙහෙම කරලා තියෙනවා නේද? ඔය ඕව තමයි වාර්ගික විවිධත්වය කියලා කියන. ඔය නිසා කොච්චර ප්‍රශ්න ඇති වෙනවද ලාම අදර සිංහල, මුස්ලිම් කිය කතෝලික එහෙම බෙදීමල අර වර්ගවාදය ඇති කරන කට්ටිය එහෙම ඉන්නේ. ඒගොල්ලෝ තමයි ඔය වගේ ප්‍රශ්න ඇති කරන්නේ නේද? ඒකට ඒ වගේ තමයි වර්ගවාදී ගැටලු කියලා කියන්නේ නේද? ඊට පස්සේ අපේන දුප්පත් දරිද්‍රතාව නේද? සමාජයේ දිරුදුකම, අන්ත දිරුදුකම, සදාචාරාත්මක දිරුදුකම කියලා අපි දුප්පත්කම කියන එක ගන්නවා නේද? නැති බැරිකම කියලා කියනවා අපි නේද? දරිද්‍රතාව කියලා කියනවා.
නේද? තමන්ගේ අවශ්‍යතාවන් සපුරා ගැනීමට නොහැකි වූ කල දුප්පත්කම කියලා අපි හඳුන්වීම කරනවා නේද? අර ඉන්න තැනක් නැතුව කන්න බොන්න විදිහක් නැතුව අඳින්න පාදේ දෙයක් නැත්තම් නේද? එතකොට ඒ වගේ දෙයකදී දරිද්‍රතාවක් කියලා අපි කියනවා. නේද? ඉතින් මේවා සඳහා ළමයි නේද? ආර්ථික විෂමතා, ආර්ථික පරහිතතාව, ආර්ථික ඌනත්වය කියලා මේකදී හඳුන්වීම සිද්ධ කරනවා. අර ඒ වගේ දරිද්‍රතාව පිටු දැකීම කෙරෙහි ලෝක බැංකුව පහත සඳහා යෝජනා හිමි ඉදිරිපත් කරලා දෙනවා. මොනවාද? නිදහස් ආර්ථිකයක් බිහි කිරීම, ජනගහන පාලනය, විදේශ ආධාර සැපයීම, යහපාලන ස්ථාපනය, මෙන්න මේ වගේ දේවල් නේද? ඊළඟට අපි යනවා මත්ද්‍රව්‍ය භාවිතය ගැන නේද? මත්ද්‍රව්‍ය භාවිතය. මත්ද්‍රව්‍ය භාවිතයෙන් ගොඩක් තරුණ ළමයි බිලි වෙලා තියෙනවා කියලා කියනවා. ඒකෙදි ගොඩක් තරුණ ළමයි මේ මත්ද්‍රව්‍ය භාවිතය ගත්තාම නිර්වින්දක, උත්තේජක, අඩපීඩක, මායාකාරක, කැනඩිස් කියන මෙන්න මේ වගේ දේවල් හඳුනා ගන්නනේ. මේවා එකින් එක මේ ඒ කියන්නේ විස්තර කරන නිර්වින්දක කියන්නේ නිකන් අර මේ හෙරොයින් නේද? අර ඒ වගේ දේවල් තියෙන නේද? අදින අධික වේදනාවක් සහිත දෙයක් නේ. ඒ උත්තේජනය කියන්නේ ශාරීරික මධ්‍ය ස්නායු පද්ධතිය හෝ මනස උත්තේජනය කරන රසායනික දෙයක් වගේ. අර නික්‍රොටින් වගේ දේවල් නේද? අඩපීඩක කියන්නේ මොකද්ද? පුද්ගල ශාරීරික මධ්‍ය ස්නායු පද්ධතිය මත ක්‍රියා කරන ඒවා. නේද? අඩපීඩනයට ලක් කරන ඒවා රසායන ද්‍රව්‍ය අඩංගු මත්ද්‍රව්‍යයන් කියලා අපි කියනවානේ. පවුල් කියන දේ තනිකරම විනාශ වෙනවා මෙන්න මේ දේවල් නිසානේ. පවුලක් හරියට අරන් යන්න බෑ. ඉතින් ඔය හේතු සාධක මත අර දරිද්‍රතාවය කියන එක පවා හට ගන්නවා නේද? ජීව හරියට පවුලක් ගෙනියන්න එහෙම වුණාම හරිම කරදරයිනේ. අපි සියදිවි නසා ගැනීම ගත්තොත් නේද? මේක වර්තමානය තුළ මේ සියදිවි නසා ගැනීම පවා දැකලා තියෙනවා නේද? ඕමායන පරහිතකාමී අනෝමීයත්ව නිසා සියදිවි නසා ගැනීම සිද්ධ වෙනවා නේ. අර තමන්ට තමන් එපා වෙන්නේ. අන්න ඒ වගේ අවස්ථාවල මේ සියදිවි නසා ගැනීම වැඩි වෙනවා. කාන්තාවන් පොඩ්ඩක් වැඩි ළමයි මේ සියදිවි නසා ගැනීමට නේද? ඒ කියන්නේ ඒගොල්ලෝ ගොඩක් සංවේදී චරිත ඉන්නේ. ඒගොල්ලෝ තමයි ගොඩක්ම දරා ගන්න බැරි මේ වගේ දේවල් කරගන්නේ. නේද? ඉතින් ඒකයි. ලංකාව ගත 117ක් පමණ සියදිවි නසා ගැනීම සිද්ධ වෙනවා. කොච්චර දැන් වර්තමානයේ ගත කොච්චර සියදිවි නසා ගැනීම තියෙනවද නේද? ගොඩක්ම තරුණ ළමයි අතරේ තමයි මේ දේවල් තියෙන්නේ. හරි. එතකොට මෙන්න මේවයි මේ මන් දානවා ඒවා print ගන්න ඕනේ අරන් හොඳට කියවන්න ඕනේ. මොකද ඕවා අනිවාර්ය විභාගෙට එනවා. හරි. මේ වෙලාව අපෑදිලි තැනදී අනිවාර්යයෙන්ම අහන්න මගේ. හරි. එතකොට ඔන්න ඔතනින් අපේ මේ යුනිට් එක අවසන් කරනවා. එතකොට අපේ ෆයිනල් ඉයර් ඇන්ත්‍රොපොලොජි කියන සබ්ජෙක්ට් එක අවසන් කරලා ඉවරයි. ඔයාලට තියෙන්නේ කරපුව ඔක්කොම පාඩම් කර ගැනීම තමයි. තාම විභාග දැනුම් දීමක් නැහැ. හැබැයි ළඟදිම තියෙන මොකද සෙකන්ඩරි විභාගත් දැන් මැයිවල තියන්න හිතන් ඉන්නේ. එතකොට ඔයාලගේ විභාග දැන්ම තියෙයි. අපි ලැබෙන මාසේ කියන්නේ අප්‍රේල් මාසයේ දවස් 4 පේපර්ස් තමයි කරන්නේ. ඒතකොට ලෑස්ති වෙලා ඉන්න උත්තර ලියන්න පුළුවන් අයට. ඒ කියන්නේ මෙහෙමයි. දැන් මම රෙකෝඩින් එකකින් තමයි කරන්න වෙන්නේ. මොකද සමහරවිට අර ජොබ් තියෙන නිසා අමාරු ජොයින් වෙන්න. ඒක නිසා මේ අර මම පේපර්ස් දැන් දවස් දෙකක් අපි 3001 කරන දවස් 3002 ඒ දවස් 21 පේපර්ස් 21 ඉඳන් පේපර්ස් ටික කරනවා. එතකොට ඒකේ මම කියලා දෙනවා ඒ ටික රෙකෝඩින් එකෙන් බලාගෙන ඔයගොල්ලෝ හොඳට ආගෙන ඒව ලියන්න ඕනේ. ඔයාලා විභාගෙට මම ඔය කියන විදිහට ඔයගොල්ලෝ ලිවීමේ හැකියාව තියෙන්න ඕනේ නේ. ඒක ලිව්වට පස්සේ තමයි ඔබට ඕන දෙයක් තේරෙන්නේ නේ. එතකොට ඒව ලියලා මට එවන්න. මම එතකොට අඩපාඩු බලලා ඒ විභාගෙත් තියෙනකම පාඩම් කරලා තනිකර පේපර්ස්ම ලියන්න. ලියලිය එවන්න. මම අනිවාර්යෙන් ඒව බලලා ඔයාලට අඩපාඩුකම් මොනවාද ඒව ඔක්කොම කියන නිසා ඒ ගැන බය වෙන්න එපා. ඔයාලගේ යුතුකම තමයි ඕවා ලියලා මට එවන එක. හරි. එහෙනම් අදට අපි ක්ලාස් එක නවත්තනවා. මම මේ ඔක්කොම දානවා. අදට අදින් අපේ පාඩම් කරන ටික ඉතින් කරලා අවසන්. ඒකට ඔයාලගේ යුතුකම තමයි මේ පාඩම් කරපුවා නිදහසේ පැහැදිලිව පාඩම් කරන එක. හරි. එහෙනම් ක්ලාස් නවත්තන බුසන්නේ.